channel. ඔන්න ආයෙත් ගොඩක් කාලෙකින් ඔයාලව බලන්න තමයි ආවේ. ඉතින් පහුගිය ටිකේම වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඒකට sorry. ඒ නිසා මම මෙන්න මේ වීඩියෝ එක ගේන්න හිතුවා. ඉතින් අපි මේ ළඟදී දවසක ස්ටාෆ් එකෙන් ට්‍රිප් එකක් ගියා. ඉතින් ඒ ට්‍රිප් එකේ මොනවද කරේ, අපි ගියේ කොහෙද කියලා තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් එතකන් වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් ඔයාලත් කියන්නකෝ ඔයාලගේ ඔෆිස් එකකින්, ඒ කියන්නේ ස්ටාෆ් එකත් එක්ක ගියපු ට්‍රිප් එකක් මොන වගේද කියලා. ඉතින් අපේ ට්‍රිප් එකත් මාරම ජොලි ට්‍රිප් එකක් වුණා. ඉතින් මේකට වොයිස් කරද්දී ටිකක් දවසක් ගිහිල්ලා ඉතින් මතක් වෙද්දිනුත් හරිම ආසයි ආයෙත් යන්න හිතනවා. මේ වෙනකොට මං හිතන්නේ උදේ 8:00 වගේ ඇති. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න නතර කරා මෙතන කොස්කැලි කියලා තමයි මේ හරියට කියන්නේ. ඉතින් මාරම ලස්සනයි. මම තාම කියන්නේ අපි කොහාටද යන්නේ කියලා. පුළුවන් නම් ගෙස් කරන්න. හැබැයි ඉතින් thumbnail එක දැක්කහම නම් ඔයාලට දන්නවනේ කොහාටද යන්නේ කියලා. ඉතින් අපි උදේට බ්‍රෙක්ෆාස්ට් වලට ගත්තේ ඉඹුල් ගත්තා. එතකොට සීනි සම්බල් තාපු පාන් ගත්තා. ඉතින් මාරම රසයි. ඒ වෙලාවේ අර එතන තියෙන වයිබ් එකත් එක්කම ඒක මේ හරියට මැච් වුණා. ඉතින් ඒ වගේම කියන්න ඕන මෙතන අර ගස් ගොඩාක් තියෙනවා, ඉරේලිය වැටිලා හරිම ලස්සනයි. එතකොට කැලේ තියෙන ඒ සද්දේ එතන ගිහිල්ලාම බලන්න ඕනේ. ඉතින් මම හිතන විදිහට අවුරුද්දකට දෙපාරක්වත් මේ වගේ ට්‍රිප් එකක් අනිවාර්යෙන්ම යන්න ඕන. මොකද අපි වැඩත් එක්ක ඉඳලා ඒ වගේම ඉතින් ස්ටාෆ් එක තියෙන්නේ වැඩ කරන තැනක තියෙන වෙනමම පරිසරයක්නේ. මෙතෙන්ට ආපුවාම වෙනමම පරිසරයක්. ඉතින් හරිම එන්ජොයි කරා අපි. දැන් මේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි යන්න තමයි පිටත් වෙන්නේ. ඉතින් මම මේකේ පොඩි වීඩියෝ ටිකක් නම් ඔයාලට කලින් දාලා තිබ්බා. හැබැයි වීඩියෝ එක එඩිට් කරගන්න තමයි ටිකක් හරි ගියේ. බලන්නකො මේ වටේ පරිසරේ මේ වගේ උලඟ තියෙන ලස්සන පරිසරයක උණු තේ එකක් කියන්නේ. ඉතින් ඒක වෙනමම කියන්න ඕනේ නැහැනේ. හරි. ඔන්න අපි දැන් අපේ ප්ලේස් එකට ටික ලඟ වෙනවා. මං කියන්නම්කෝ අද අපි කොහාටද යන්නේ කියලා. අපි යන්නේ කණ්ඩලම හොටෙල් එකට. ඉතින් ඩේ අවුට් එකක් තමයි අපි යන්නේ. අපේ ස්ටාෆ් එකේ තුන් ගොල්ලක් වගේ යනවා. ඉතින් කණ්ඩලම හොටෙල් එක අතරම අපි සිලෙක්ට් කරගත්තේ ඒක අර නැචරල් බියුටි එකට ගොඩක් බර නිසා. මොකද එතන ඔයගොල්ලෝ දන්නවනේ කණ්ඩලම හොටෙල් එක කියපුවම කොච්චර ලස්සනද කියලා. ඉතින් අද මොකද උනේ කියලා මේ වීඩියෝ එකෙන් බලන් ඉන්න. කණ්ඩලමට මේ තමයි අපේ ටීම් එක. අපි දැන් තමයි කණ්ඩලමට ආවේ. දැන් අපි අතරට යමු. ඔයාලගෙත් කවුරු හරි ඉන්නවා නම් කණ්ඩලම හොටෙල් එකට ගියපු අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා කොහොමද එතන තියෙන නැචරල් බියුටි එකට ආස කරන්නේ කියලා. මම නම් ගොඩාක් ආස කෙනෙක්. ඒ කියන්නේ ස්වභාවික පරිසරයත් එක්ක ඉන්න මම නම් මාරම ආස කෙනෙක්. ඉතින් ඒ නිසා මේ ට්‍රිප් එක මට නම් මාර විදිහට එන්ජොයි කරන්න පුළුවන් වුණා. ඉතින් අපි දැන් මේ රිසෙප්ෂන් එකෙන් එතන ඇතුළට යන්නේ. ඇත්තට මෙතන මේ පූල් මම හිතන්නේ 3-4ක් වගේ තියෙනවා. ඉතින් මෙතන එන්ට්‍රන්ස් එක. මෙතෙන්ට ගියාට පස්සේ ලස්සන මියුසික් එකකුත් තිබ්බ. ට්‍රැඩිෂනල් මියුසික් වගේක් ප්ලේ කරා කට්ටියක්. ඒ වගේම
අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඒකත් ටිකක් අර අන්කොමන් විදිහට තමයි හම්බුනේ. ඉතින් ඒකත් අපි බීලා එතන පොඩ්ඩක් වෙලා හිටියා. මොකද එතනට ලස්සනට කණ්ඩලම වැව පේනවා. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ කොච්චර ලස්සනද කියලා මෙතන. ඊට පස්සේ අපි දැන් මේ යන්නේ අපේ රූම්ස් වලට. අපිට එතන රූම්ස් දෙකක් දීලා තිබුණා. ඉතින් ඒ රූම් එකට යන පාරේ තමයි මෙතන ජුවලරිස් තියෙනවා, එක හෑන්ඩ්මේඩ් අයිටම්ස් තියෙනවා. ඒ වගේම විශේෂම දෙයක් කියන්න ඕන, මෙතන මේ හරියට සමුනල්ලු ඉන්නවා. උගුට ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි එතන හොටෙල් එක ඇතුළට එන්නත් කලින් මේ වටපිටාවේ ටිකක් සාමාන්‍ය සාපේක්ෂව බලද්දී ගොඩ ලස්සන සමුනල්ලු ගොඩාක් ඉන්නවා. මන් දන්නේ ඇයි මම හිතන්නේ ඒගොල්ලෝ එකනේ එතන බෝ කරලා ලස්සනට තියෙන නිසා එහෙම තියනවද නැත්නම් මේ පරිසරයත් එක්කම ඒ සමුනල්ලු ඉන්නවද කියලා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවද මම පොඩි ක්ලිප් ටිකක් ගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරන්න. මේ රූම්ස් වලට යන පාර ඒකත් අර නිකන් කැලෑවක් මැදින් යනවා වගේ තමයි දැනෙන්නේ. මාරම ලස්සනයි. ඒ වගේම ගොඩාක් එක සත්තු හිටියා. ඔන්න බලන් ඉන්නකෝ මේ යාළුවෝ දෙන්න කොහොමද කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි මේ රූම් එකට ඇවිල්ලා පොඩි TikTok වීඩියෝ ටිකක් ගන්නවා. ඉතින් අපට හම්බුන රූම් එක ඇත්තටම හරිම ලස්සනයි. මේ දකින්න ඔයාලා වොෂ් රූම් එක. එතනත් මේ ඕපන් වින්ඩෝ එකක් තමයි වොෂ් රූම් එකේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සන වීව් එකක් තියෙන තැනක් තමයි කණ්ඩලම කියන්නේ. හරි දැන් අපි චුට්ටක් රිෆ්‍රෙෂ් වෙලා ඊළඟට අපි ඉස්සලාම යන්නේ පූල් එකට. මොකද පූල් එකට ගිහිල්ලා අපිට අග්ගර ලන්ච් ගන්න ඕනේ. අපිට වැඩ කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඉතින් කට්ටියම පොඩ්ඩක් ටිකක් වෙලා ඉඳලා රූම් එකට පොඩි රෙස්ට් එකක් අරගෙන අපි ඉක්මනටම රෙඩි වුණා පූල් එකට යන්න. ඉතින් දිගටම vlog එකේ ඉන්න. මේ vlog එක නම් ටිකක් දිගයි. ඉතින් දිගටම ඉන්න. අපි ඊට පස්සේ මොකද කරේ කියලා බලන්න. ඉතින් අපට හම්බුනේ මේ පූල් එක. මෙතන මං කිව්වනේ කණ්ඩලම හොටෙල් එකේ පූල් ඒරියාස් කීපයක්ම තියෙනවා. ඉතින් මං හිතන්නේ ඩේ අවුට් එකකට ආවහම ගොඩක් වෙලාවට මේ පූල් එක තමයි හම්බ වෙන්නේ. හැබැයි ලස්සනම පූල් එක තියෙන්නේ කණ්ඩලම වැවත් එක්ක තියෙන පූල් එක තමයි. ඉතින් එතනට නම් අපිට යන්න හම්බුන්නේ නැහැ. මෙතන නම් අපි
පොඩ්ඩක් ගේම්ස් වගේ ප්ලේ කරා. ඉතින් පොඩ්ඩක් කට්ටිය ඉතින් එකට එකතු වෙලා පොඩ්ඩක් chat එකක් දාගෙන පොඩි වෙලාවක් අපි pool එකේ ගත කරා. pool එකට ගිහිල්ලා ඉවරනට පස්සේ අපි ඊට පස්සේ plan කරේ lunch එක ගන්න. මොකද දැනටමත් අපි late lunch එක ගන්න. ඉතින් ටක් ගාලා අපි change කරගෙන lunch එක ගන්න buffet area එකට යන ගමන් තමයි මේ ඉන්නේ. මෙතන විශේෂම කියන්න ඕනේ මේ buffet එක ගැන. buffet එක මාර ලොකු area එකක තියෙනවා. ඉතින් කෑම හරිම රසයි. ඕන කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ටයිම් එකේ නම් අපිට කා ගන්න විදියක් තිබුණේ නැහැ. මොකද එකේ කාලා එහෙමනේ හිටියේ. ඉතින් මේ ඉන්නේ අපේ girls gang එක. ඉතින් හරි දිගටම බලන් ඉන්නකෝ වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. මේ තමයි මගේ ළඟින්ම ඉන්න මගේ යාළුවෝ ටික. අපි සුප් එකක් ගත්තා, බ්‍රෙඩ් ගත්තා. ඉතින් මේ සුප් එක මාරම රසයි. තවත් රස දැනෙනවා. ඒක මං හිතන්නේ නිමිතිය වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඔඩ දේවල් තිබුණා එතන කන්න. ඇත්තට මේ වෙලාව අපිට කන්න බෑ. බඩ ෆුල්. ඉතින් මේ වගේ කියන්නේ එළියේ ලයිව් සෙෂන් එකක් යනවා. එතන එක එක මීට් වර්ග දාලා තියෙනවා. ඉතින් කෑම නම් හරිම රසයි. හැබැයි ඉතින් අපිට කා ගන්න උනා වැඩි. Thank you. ඒ වගේම මම කියන්න ඕනේ මෙතන ස්ටාෆ් එක මාරම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලෝ. ඉතින් හැම වෙලේම කියන්නේ අපිත් එක්ක අපිට උදව් කරා එක එක දේවල් වලට. ඉතින් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අයිස්ක්‍රීම් තියෙනවා. මේ ඩෙසර්ට් ඒරියා එක. ලොකු වැලට එකක් තියෙනවා. බලාගෙන ඉන්නකෝ. ඔච්චර කෑම තියෙනවද? ඉතින් දැන් තිබ්බනම් කන්න පුළුවන්. ඒ වෙලේ නම් අපිට ඇත්තටම කා ගන්න බෑ. ඉතින් මේ තරම් කෑම ගොඩක් එතන තිබ්බ නිසා. හරි. මම ඉස්සෙල්ලත් කියවනේ කණ්ඩලම ගිහින් තියනවා නම් කවුරු හරි කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කණ්ඩලම හොටල් එකේ කොහොමද කියලා. මේක නම් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි නම් හොඳට එන්ජොයි කරා. හොඳට කෑවා. මොකද අපි යාළුවොත් එක්කනේ ගියේ. ඉතින් ෆැමිලි එකත් එක්ක යනවා වගේ නෙමෙයි. යාළුවොත් එක්ක යද්දී අපිට හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපි ඒ දවස් ලස්සනට ගත කරා.
මේ පේන්නේ බුෆේ ඒරියා එකට කණ්ඩලම් ලේක් එක පේන විදිහ. ඉතින් හරිම ලස්සනයි. මට ආසයි මෙතන මේ ටික හවස් වරුවක ඉන්න තිබ්බා නම් අපිට එච්චර වෙලා ඉන්න තිබුණේ නැහැ. හරි. මේ වල දකින්න අපි නේචර් මොකෙන් එකක් ප්ලෑන් කරා කියලා තිබ්බනේ. ඉතින් පොඩ්ඩක් අපි එතන තියෙනවා ඇතුලේ කැලේ වගේ ගල් ගුහා තියෙනවා. ඒ ඒරියාස් වලට ඇවිදලා අපිට බලන්න පුළුවන්. ඉතින් ඒවත් පොඩ්ඩ ඇරේන්ජ් කරලා තිබ්බා. ඉතින් මට ඒ ක්ලිප් එක විතරයි මං ගාව තියෙන්නේ. දැන් නම් ටිකක් හවස් වෙලා ඊට පස්සේ අපි ගියා බැඩ්මින්ටන් ගහන්න. ඉතින් ඔක්කොමලා නම් ගියේ බැඩ්මින්ටන් ප්ලේ කරේ නැහැ. චුට්ටක් අනික් අය ප්ලේ කරනකන් ඉතින් අපි බලන් හිඳලා ඉතින් යනවා බැඩ්මින්ටන් ගහන්න. එතන කැලේම තමයි මේ කෝඩ් එක තියෙන්නේ. ඉතින් බැඩ්මින්ටන් ගහලා අපි ට්‍රිප් එක එන් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් අපිට හවස ඒගොල්ලෝ ලස්සන ටී එකක් ඇරේන්ජ් කරලා තිබුණා පොඩි ස්නැක්ස් එක්ක. ඉතින් හරිම ලස්සන ට්‍රිප් එකක් අපි එන්ජොයි කරපු. ඒ වගේම ලස්සන පරිසරයක ගත කරපු ලස්සන දවසක් තමයි මේ කණ්ඩලම ට්‍රිප් එක. ඉතින් මේ vlog එක මම ඉක්මනින්ම ගේන්නම් කියලා හිටියට මට ගෙනෙන්න බැරි වුණා. හැබැයි මට පුළුවන් විදිහට මම වොයිස් කරලා ඔයගොල්ලොත් එක්ක මේ vlog එක share කරගන්නවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ vlog එක දාද්දී මගේ පුංචි YouTube family එකට ගොඩක් දෙනෙක් එකතු වෙලා හිටියා. ඉතින් මේක මගේ පුංචිට පටන් ගත්ත පුංචි හීනයක් YouTube එක කියන්නේ. ඉතින් ඔයාලා මට සපෝට් කරන හැම දෙනාටම ගොඩක් thank you. ඒ වගේම මේ vlog එක බලනවා නම් කවුරු හරි please subscribe කරන්න මගේ channel එක. ඉතින් මම හැමින් තමයි මේ ගමන යන්නේ. ඒකට support එකක් වෙන්න කියලා මම ඉතාමත් ආදරෙන් ඔයාලා හැම දෙනාගෙම ඉල්ලනවා. ඒ වගේම දැනටමත් මගේ YouTube family එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඉතින් මේ vlog එක ඔයාලට කොහොමද දැනුනේ? ඔයාලත් කණ්ඩලම් ගිහින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ෂෙයා කරන්න මගේ වීඩියෝස් ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් ඉක්මනින්ම හම්බ වෙන්නම්. එතකන් ඔයාලා හැම දෙනාම ආදරෙන් පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්නම්. Bye bye. ලස්සන vlog එකකින් අපි හම්බෙමු. See you. Bye bye. ආදරේ කියන්න ඒ මම අද ආදරේ සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙනේ ආදරය මන්මත් කෙරුවා කියා ඔබ දුටුතා इतने नसीब से देखा है करीब से नूर दिया होया बारिशा बिम्बर्षा वही मातमा सित संखा निवी आई मेरा हो सज के जो आए तू
सामने नजरा लगे ना मेरिया संसारिणी मगे